මේ පැරෂූට් එක දිගාරින්නේ කොහොමද? මේක මහත්තයා අඩි 5000ක උඩ ඉඳන් බිමට පනිද්දී මෙන්න මේ බටන් එක එබුවම විතරයි ඕපන් වෙන්නේ. බැරි වෙලාවත් පැරෂූට් එක ඕපන් වුණේ නැත්තම් මොකද කරන්නේ? එහෙම වුණොත් මහත්තයා ඕක ආයෙත් අරන් එන්න. මම අලුත් එකකට මාරු කරලා දෙන්නම්කෝ. යකෝ මම පරලොවේ ඉඳන්ද ඕක ආයෙත් අරන් එන්නේ? යුෂ්මතා තමාගේ බිරිඳට පහර දුන්නාද? ඔව් ස්වාමිනී. මං ගැහුවා. තමුන් ඇයට පහර දුන්නේ ෂණික කෝපයෙන් බව ඇය පවසනවා. මේ ඇත්තද? ඔය ගෑණි බොරු කියන්නේ ස්වාමිනී. මං ගැහුවේ බෙලෙක් කෝප්පෙන්. මොහුව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න. Emotional damn it. මචං උඹේ නෝනා තවම ඕවර් ටයිම් කරන්න යනවද? නෑ බං. දැන් යන්නේ නෑ. මොකද දැන් යන්නේ නැත්තේ? දවසක් ඕවර් ටයිම් වෙලාවේදී ඔෆිස් එකෙන් එයාව අහලා ගෙදරට කෝල් කරපු දවසේ ඉඳලා එයා ඕවර් ටයිම් කරන්නේ නැහැ. Women. ඇයි දුවේ උඹ මේ හදිස්සියේ බයිසිකල් පදින්නේ? බයිසිකලේ පැදපු නිසා සුළු වැරැද්දක් වුණා කියලා බදින්න ඉන්න අයියව ෂේප් කරගන්න. සීයේ. Yeah boy. සීයේ බදින්න ඉන්න එකාට අවසරණයි. ඔබටියෝ අපි දෙන්න අතරේ රණ්ඩුවක් ඇති වුණාම ඔයා කොහොමද ඔයාගේ තරහ පාලනය කරගන්නේ? එතකොට මම ගිහින් අපේ ගෙදර ටොයිලට් එක බ්‍රෂ් කරනවා. කොහොමද පැටියෝ ටොයිලට් එක බ්‍රෂ් කරාම ඔයාගේ තරහ නිවෙන්නේ? මොකද මම ටොයිලට් එක බ්‍රෂ් කරන්නේ ඔයාගේ දත් බුරුස් වෙන්න නිසා. අද මම තුගේ හැම ගහනවා වනචර බල්ලා. අඩෝ මට පට්ටනේ කොහෙන්ද යකෝ ඔච්චර සල්ලි තෝ කාවද මරන් කෑවේ අද? මොකද උඹට ස්වීප් එකක්වත් ඇදුනද? ස්වීප් එකක් ඇදුනා වගේ තමයි යකෝ. ඊයේ ඔබ අපේ දිහා ආපු වෙලේ තුගේ පර්ස් එක දාලානේ ගිහින් තිබ්බනේ. අර තෝගේ ආච්චිට හාල් කරන්න. තෝ මගේ සල්ලි වලින්ද පීසා ගෙනාවේ පරයෝ. කියන්න බලන්න. ඔයා වාහනේ පදවාගෙන යනකොට සිග්නල් ලයිට් එකක් වැටෙනවා. ඔයා මොකද කරන්නේ? මුලින්ම මම වාහනේ නතර කරනවා සර්. බොහොම හොඳයි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මම වාහනෙන් බැහැලා ගිහින් අර වැටුණ ලයිට් එක අහුලගෙන එනවා සර්. එනවා සර්. යකෝ ඒක අහුලගෙන දැම්ම අම්ම ගෙදරම් ඵලයන් තොට කොහෙන්ද ලයිසන්? සුපුන් මෙහාට එනවා. තමුසේ මොකද මේ අම්මගේ නම ලියන තැන එක්ස්පයර් කියලා ලියලා තියෙන්නේ. ඉතින් ටීචර් ඉංග්‍රීසියෙන් තමයි ලියන්න කියලා තියෙන්නේ. ඔව් ඉතින් මොකද්ද තමුසලාගේ අම්මගේ නම? කල්පනී තමයි. අනේ යකෝ තෝගේ මොලේ තියන්නේ කොහෙද? යනවා යන්න මෙතනින් මගේ දෑහට නොපෙනී. දුවේ මම මේ නිකමට අහන්නේ. ඇයි සර්පයෝ හුබස් ඇතුළට වෙලා ඉන්නම කැමති? දන්නේ නැනේ සීයේ ඇත්තටම. ඇයි සීයේ? උබහ අස්සට හිරට යද්දි සර්පයට විතරක් නෙමේ අපිට උනත්
උබහින් එළියට ගන්න හිතෙන්නේ. मुंह में पानी सेफ है चीज की बाइट Yeah, boy. අපේ අවුරුදු කෝටියක් දෙවියන්ට කොච්චර විතර කාලයක්ද දෙයියනේ? මට ඒක ඔබේ ලෝකේ කාලයෙන් විනාඩියක් වගේ දරුවා. එතකොට අපේ ලෝකයේ සල්ලි වලින් රුපියල් කෝටියක් දෙවියන්ට කොච්චර ගාණක්ද? මට ඒක ඔබේ ලෝකේ සල්ලි වලින් 1 රුපියලක් වගේ දරුවා. එහෙනම් මට 1 රුපියලක් දෙන්නකෝ දෙයියනේ. එහෙනම් විනාඩියක් ඉන්න මම සල්ලි ටික අරන් එන්න. තමුසේ කොහෙද මෙච්චර රෑ වෙනකන් හිටියේ? මම ගියා ඔයාගෙන් මට නොලැබෙන දෙයක් වෙන කෙනෙක්ගෙන් ලබා ගන්න. මොකක්? තමුසේ ඇත්තටමද කියන්නේ? Oh my god wow ඇත්තටමද කියන්නේ? ඉඳපන්තොට මම අද ඉඳා. අයියා එපා. බුදු අම්මෝ බුදු අම්මෝ මොකක්ද ගෑණි මේ කරේ? තමුසේ අද රැයට උයන්නේ නැහැ කියපු හින්දා මම කඩේකින් කෑම ටිකක් කන්නයි ගියේ. ඔයාගේ පුතා බොනවද? පිස්සුද කටේ තියන්නේ? ඔයාගේ පුතා පන්ති කට් කරනවද? නෑ නෑ. කෙල්ලෙක් එක්ක යාළුයිද? නෑ කකා. නියම ළමයෙක්නේ. වයස කීයද? අනිද්දට මාස 5යි. ඔබට තවත් මේ වගේ ෆනි වීඩියෝස් බලන්න channel එක subscribe කරලා bell button එක click කරන්න.